ඊර්ෂියා කරන්න උපන් 70ක් ඉන්නේ ගම්වල. දැන් නගර බදට එන්නේ මේක අඩුයි. ඒ මිනිසුන්ට මොන හරි තියෙනවනේ. ඒ මිනිස්සු පාඩුවේ තමන්ගේ වැඩ ටික කරනවා. දැන් ඔය නගර මිනිසුන්ට බැන්නට නගර මිනිස්සු හොඳයි බලන් යනකොට. ගම් ඇතුලේ ඔන්න කෙල්ලෙක් ලස්සන ඇඳගෙන යනකොට ඔන්න ඒකිට මොන හරි කියනවා. ගෙයක් හදාගෙන එනකොට ඔන්න මොන හරි කියනවා. කුඩු විකුණ ලැබෙන්න ඇති. ගම්වල ගෑනු තරම් පුදුම කරුමයක් ඒක. මේ සිංහලෙවුන්ට වෙච්ච දේ. දැන් තව කෙනෙක්ගේ ගෙයක් හැදෙනකොට බලාගෙන ඉන්න බෑ. අනේ මේ මොනවා හරි දුක් මානසික හොයාගන්නදී ඒකට මොකක්ම හරි කියනවනේ. පරාලය දෙයක් හරි කියනවා. ඔය මුදුන් පරාලය වම ගහපුවාම ගෘහමූලිකට අපලයිලු. ඕක හරි කියාගෙන යනවා. ඒ අඩුපාඩු ඇයි සිංහල ජාතියට එන්නේ නැත්තේ? ඇයි මෙහෙම කුජීත වෙලා කුප්ප වෙලා යන්නේ ඇයි මේ අපේ උන්? එහෙම වෙන්න ඕනේ ජාතියක්ද? නෑ දුකයි. දුකයි පුතේ බලන් ඉන්න බෑ. අපේ මේ සිංහල ජාතියුන් මෙහෙම කුණු වෙලා යනවා දකින්න එක දුකයි. බලන් ඉන්න බෑ කැක්කුමක් තියෙනවා. මේකට හේතුව මම කියන්නම්. මේකට හේතුව තමයි මේ Tamanට ලැබිලා තියෙන ශ්‍රේෂ්ඨ උරුමය ඒ උරුමේ තරම දන්නේ නැතුව මේක අවභාවිතා කරන එක. මේකට හේතුව. හොඳට මතක තියාගන්න ඔය දරුවෝ. කවුරු හරි ඇහුවොත් මේ සිංහල ජාතිය කියන්නේ මහා කාලකන්ණි ජාතියක් ඇයි දන්නේ නැහැ නේද කියලා ඔයාලා කියන්නේ ලැබිච්ච දේ හරියට පරිහරණය කරන්න දන්නේ නැතිකම කියලා. එහෙම කියන්න.